මම කියලා ගත්තොත් මොකද වෙන්නේ? අපි කවදාවත් මේක නිවන්න හම්බෙන්නේ නැහැ. ඇයි මම ඉන්නවා? මම ඉන්න තාක්කල් නිවන්න බෑ කියලා. ඒකයි මේකේ සක්කාය දිට්ඨි ප්‍රහීන වෙන්න ඕන කියලා කියන්නේ. අපි අර මුලින් පැහැදිලි කිරීම හැම එකකින්ම මම හැදෙන හැටිනේ බලන්නේ. ශබ්ද වර්ණයකට එකතු වෙලා සිතුවිලි හැදෙනවා. ඒ සිතුවිලි ආය ආය යනකොට බලයක් එනවා. ඒ බලය තමයි ඊට පස්සේ මම වෙන්නේ. ඒක තියාගන්න තියෙන ඕනකම. දැන් තියනවා කියලා දැනෙන්නේ මොනවද? ඔය තියනවා කියලා දැනෙන එකමනේ ආත්මය කියන්නේ. තියෙන එක ඊට පස්සේ තියාගන්න පවත්වාගෙන යන්න හදන එකනේ ඇත්තම ආත්මය වෙන්නේ. තියනවා කියන එක දැනෙන එකයි මේ තියනවා කියන එක ඇත්තම කිව්වොත් එimhe හිතන එක වෙනයි. දැනෙන එක වෙනයි. අපි මේක සාමාන්‍යයෙන් පින්තූරේ වගේ මේ හිතන එකක් තියෙනවා. දැන් බුදුන් වහන්සේලා සිතුවිලි පාර ඒක අර ගිනි ගන්නෑ කිව්වේ ඒකත් එක්ක පිච්චෙන්නේ නෑනේ. ඒකත් එක්ක ප්‍රශ්නයක් කරගෙන නෑ. මේක කෙනෙක් කරගෙන නෑ. නමුත් මේ එනව නේද? සාමාන්‍ය විදිහට. අපිට අන්ධ වෙලා නෑ, බීරි වෙලා නෑ. කයට දැනෙන සීතල කොහොමද දැනෙනවා? නාසයට සුවඳ කොහොමද දැනෙනවා? දිවට රස කොහොමද දැනෙනවා? සිතුවිලිත් එනවා. හැබැයි ඔක සිස්ටම් එක කියලා දකිනවනම් මෙතන මේ සිස්ටම් එක වැඩ කරනවා. අපිට ඒක නවත්තන්න බෑ. මොකද මේ ගස් කොළන් වගේ. ගස්වල මල් පිපෙනවා. කවුරුත් කරනවද? නෑ. ගස්වල කොළ හැදෙනවා. කවුරුත් කරනවද? නෑ. දිල්ෂාන් වයසට යනවා. කවුරු හරි දිල්ෂාන් කරනවද? නෑ. අර ගැබිනියෝ ප්‍රසව නොකර ඇති කිව්වේ බුදුන් වහන්සේ. මේ ළමයා හම්බ වෙන එක අම්මට නවත්තන්න පුළුවන්. බෑ. ඒක සිස්ටම් එකට එන්නේ. ඒ ගස්වල ගෙඩි හැදෙන එක නවත්තන්න පුළුවන්. බෑ. ගහක් නම් කොළ හැදෙනවා. ගහක් නම් මල් පිපෙනවා. ගහක් නම් ගෙඩි හැදෙනවා. ওই සිතුවිලි එක නවත්තන්න පුළුවන්. බෑ. හරි සරලයි. ඒතර සිතුවිලි කෙනෙක් පුජ්‍යලෙද? නෑ. ඒක හරි සරලයි. මෙන්න මේ දැක්ම දිල්ෂාන්ගේ මදි. ප්‍රඥාව මදි. එතන අවබෝධයෙන් මිදෙනවා කිව්වේ ඒකයි. සංකීර්තේ නිබ්බිදාය. එහෙම අරනවස දැන් දිල්ෂාන් අවබෝධය තුළ දිල්ෂාන් මෙතන සිස්ටම් එකක් කියන එක ඒක සිස්ටම් එකේ හැටි කියන එක දිල්ෂාන් එතන නෑ. දිල්ෂාන් ඔක්කොම මමයි කියලා ගන්නවා. ඒක නම් කේන් අපි දැන් කියන්නේ මම කියලා දැන් ගන්නව නෙමෙයි දැන් අරනවස ඒ මෙතන කියන්නේ. දිල්ෂානේ පරණ පුරුද්දට තාමත් ඉන්නේ. තාමත් දිල්ෂාන් ඉන්නේ සක්කාය දිට්ඨියේ. දැන් ඉස්සර ඉඳන් ගත්තේ මමයි කියලානේ ඔක්කොම තාමත් එතන ඉන්නේ. දැන් ওই කියපු උදාහරණ ඔය ආයතනයේ වැඩ කරන මේ ඔක්කොම තියෙන දිල්ෂාන් මේ සාමාන්‍ය විදියමයි. පෘථග්ජන විදියයි. පුජ්‍යල භාවයෙන් ගත්ත ජනයා. පෘථග්ජනයා. ඉතින් දිල්ෂාන් එතනම ඉන්නේ. අරනවස කියන්නේ ඒක සිතුවිලි දුවනකොට අර මාවත් උස්සගෙන දුවන වගේ එහෙම ස්වභාවයක් නේ අරනවස තියෙන. ඒක නෑ මට ගලව ගන්න තේරෙන්නේ නෑ නැත්තේ එහෙම. දිල්ෂාන් ඒ කියන්නේ දිල්ෂාන් මේක ගලපන්නේ මෙහෙමයි දිල්ෂාන්. ඔය දිල්ෂාන් කෘත්‍ය ඥානෙ පැත්තකින් තියන්නකෝ. ඕක නවත්තන්නකෝ. එහෙම. දිල්ෂාන් මේකේ සත්‍ය ඥානෙ විතරයි අපිට කරන්න පුළුවන්. අපිට කෘත්‍ය ඥානෙ කරන එක නෙමෙයි. කාට හරි හිතලා රහත් වෙන්න පුළුවන්. බෑ. බෑ. ඒ වගේ දෙයක් දිල්ෂාන් කරන්න යන්නේ. ඒක එහෙම. කරන්න බෑ. ඒක ඇතුලෙන් සිද්ධ වෙන ඇතුලෙන් Tamanට ඇත්තටම කිව්වොත් එහෙම ගින්න ඇතුලෙන් ඇත්තටම අපිට සිද්ධ වෙන පරිවර්තනය අපි කරන එක නෙමෙයි දිශාන්. අපිට මේකේ සත්‍ය දකින්න විතරයි පුළුවන්. සත්‍ය දකින්නවා කියන්නේ මේ සිස්ටම් එක දකින්න එක. එච්චරයි. දැන් මේ සිස්ටම් එකට දිශාන් මේ සිස්ටම් එකට කොහොමද දිශාන් දුක එනවා. දුක ඇත්තටම කිව්වොත් මේ සිතේ ස්වභාවයක් නේ.
දුක්ඛ සතුට ඔක්කොම සිතේ ස්වභාවයක්. හොඳ නරක ලාභ අලාභ නිന്ദා ප්‍රශංසා දුක්ඛ සැප ඔක්කොම සිතේ ස්වභාවයක්. ඕක අවබෝධ කරන්න ඕනි. මේ සිතේ ස්වභාවයක් කියලා. ඒක මේ පුජ්‍යලයක් නෙමෙයි කියන එක දකින්න ඕනේ. මෙතන කවුරුත් එහෙම කෙනෙක් නැහැ. ඉන්න කෙනෙක් නැහැ කියන එක නෙමෙයි. සිස්ටම් එකක් වැඩ කරනවා එච්චරයි. සිස්ටම් එක අපි නුවණින් දකිනවා. ඒකට කියනවා අර ප්‍රඥාව කියලා. ප්‍රඥාවෙන් ඒක දකිනකොට සිස්ටම් එක කියලා ඇතුළට දැනෙනවා සැහැල්ලුවක්. ඒකට තමයි ඥාන සමන්නාගත කියන්නේ. දැනෙන එකට. ඥාණයට හසු වෙනවා. ඒ කියන්නේ අපිට දැනෙනවා අර සිහියක් වගේ. සිහියට හසු වෙනවා කියන්නේ මෙතන නුවණින් දකිනකොටනේ මේ සැහැල්ලුව මතුවෙන්නේ. ඒකයි දැන් ආත්මය කියන්නේ ගින්නක් කියලා දකිනවනේ. දැන් ගින්න නැත්තම් සැහැල්ලුවක් එනවනේ ටික ටික. ගින්න ටික ටික දිය වෙනවනේ. ඒක ඥානයක්. ඥානෙ අර ප්‍රඥාවෙන් දකින දේ ඥානෙට හසු වෙනවා. ප්‍රඥාව කියන්නේ විඥාන මායාවට නොරවටන එක කිව්වේ. ප්‍රඥා භාවිතබ්බ විඥාන පරිඥා කිව්වේ. මේ සිස්ටම් එක දැන් මේ දකින්න එක විඥාන මායාවනේ දැන් අපිට දෙන්නේ මේ පුටුව අම්මා තාත්තා ගෙවල් දොරවල් මම ඉපදීම මරණය ඔක්කොම දෙන්නේ විඥාන මායාව. මනෝ විඥානය කියලා අපි කියන්නේ ආයතනවල විඥාන ටික එකතුවෙන් එන සිතුවිලි විඥානයනේ. ඒවනේ දැන් අපිට පරිහරණය වෙන්නේ. ඒක ඇත්තටම ඇත්තද? ඒක අපි දකිනවා. සිස්ටම් එක වැඩ කරනවා. සිතුවිලිත් එනවා. බුදුන් වහන්සේලාත් සිතුවිලි පහළ වෙනවා. ඉතින් ඒක සිස්ටම් එකනේ. ප්‍රශ්නයක් නැහැනේ. අර කණ්ණාඩි ඔක්කොම පේනවා වගේ. අර ගස්වල අතු හෙල්ලෙනවා වගේ. අර වලාකුළු අහස යනවා වගේ. ඉතින් කවුරු කරනව නෙමෙයි. මේ සිතුවිලි සකස් වෙන එක අපි කරන එකක් නෙමෙයි. ඉතින් අර කාලයකට පස්සේ කෙනෙක් දැක්කම සතුටක් කෙන එක බුදුන් වහන්සේටත් එනවා. ඉතින් සතුටු වදන්නේ යෙදෙනවා බුදුන් වහන්සේ. නෑ කියලා තියෙනවා. ඔව් තියෙනවා කියලා තියෙන්නේ. සතුටු වදන්නේ යෙදෙනවා කියලා තියෙනවානේ. ඔව් හොඳට බැලුවම පේනවා. මේ රමණීය වනපෙත හරි සුන්දරයි කියලා බුදුන් වහන්සේත් කියනවා. ඉතින් බුදුන් වහන්සේට ඒක දැනෙනවා. ඒකේ සිස්ටම් එක. පුජ්‍යල කතාවක් නෙමෙයි. ආයතන ටික වෙනදා විදිහටම වැඩ කරනවා. ඉතින් සුද්ධෝදන රජුරෝ නැති වුණාම බුදුන් වහන්සේනේ අතරම සිද්ධාර්ථ කුමාරයා කියලා. නේ බුදුන් වහන්සේගේ කියන්නේ තාත්තානේ සුද්ධෝදන රජුරෝනේ. අපි කියන්න ඕනේ ඒක සිද්ධාර්ථ කුමාරයාගේ තාත්තා කියලා. මොකද බුද්ධ කියන වචනේ සත්පුජ්‍යල දෘෂ්ටියක් නැති නිසා. හැබැයි මෙතන පුජ්‍යල කතාවක් නෙමෙයිනේ. ඉතින් බුදුන් වහන්සේ පියාණන්ගේ දේහේ පිටිපස්සෙන් වඩිනෝනේ. ඔව්. ඇයි ඒක තමයි ඇත්ත. දැන් බුද්ධත්වයට පස් වුණාට පස්සේ සත්‍ය දකිනවා කියන එකනේ බුද්ධත්වය කියන්නේ. සත්‍ය දැක්කට පස්සේ යසෝදරා බලන්න යනවා නේ. ඉතින් යසෝදරා ඉන්නේ දුකෙන්නේ. ඉතින් ඇත්තටම සත්‍ය දැක්කට පස්සේ මේ මිනිස්යාට පිට වෙන එක තියෙනවානේ. මේකේ තේරුමක් නැහැ. මේක යසෝදරා දැන් සිතුවිල්ලකින් ඉන්නේ දුකෙන් ඉන්නේ. බුදුන් වහන්සේ ඇත්තටම ගිහිලා මේ සිතුවිල්ලක් නේ තියෙන යසෝදරා කියලා අනිවාර්යයෙන්ම කියනවා. නේද? මොකද මහා කරුණාවක් තියෙනවනේ මේක දැක්කට පස්සේ මිනිස්සු මනසින් දුක් විඳිනවා පේනවනේ. සිතුවිලි වලින් මරණයක් අදාගෙන විඳවන. කොහෙද කෙනෙක් ඉන්නේ? මේ ශරීරය ඔබද? මේ ශරීරය මමයි කියලා හිතනවානේ. එතකොට මේ සිතුවිලි ඔබද? ඒකත් ඒ සිස්ටම් එකට එන එකක් නේ. එතකොට මේ රූපය ඔබද? මේ නම ඔබද? කොහෙද ඔබ ඉන්නේ? එහෙම කෙනෙක් නැහැනේ. ඉතින් ඔක වෙනද විදියට වැඩ කරනවානේ. දැන් මෙන්න මේ සිස්ටම් එක දකින්න තාම දිශාන අපොසත් වෙලා තියෙනවා. එහෙම දැක්කොත් තමයි සැනසීම තියෙන්නේ. සැහැල්ලුව, නිදහස, සරල බව.